Dihin's Diary. subscribe. ඩිහෙන්ස් ඩෑඩ් නරඹන ඔයාලට අද මං අරන් එන්නේ පොඩ්ඩක් අමුතු වීඩියෝ එකක්. මොකද මේක මම කරපු ඉතිරි කිරීමේ වැඩක්. මොකද ඩිහෙන් හම්බෙන්න කලින් ඉඳන්ම මම කැට වල සල්ලි එකතු කරා. ඉතින් එතකොට බබා හම්බුනට පස්සේ මං එයාට මුලින්ම account එක open කරෙත් ඒ එකතු කරපු සල්ලි වලින්. මට මතකයි හැටියට රුපියල් 10000ක් මුදලක් එකතු වෙලා තිබුණා. ඉතින් එයාට පුංචියට ඉතිරි කිරීමේ ගිණුමක් පටන් ගත්තේ මං ඒකෙන්. ඉතින් බබා ක්‍රමයෙන් ලොකු වෙද්දී එයාත් ඒක පුරුදුනා ඒ විදිහට. ඉතින් මම අද ඔයාලට පෙන්නන්නේ මේ අපි ඔක්තෝබර් 15 වෙනිදාට ලෝක ළමා දිනයේ දින දවසට හැමදාම බබාගේ account එකට අපි සල්ලි දානවා. ඉතින් මේ අපි මේ අවුරුද්දේ ඒ කියන්නේ බබාට අවුරුදු 8ක් වෙලා තියෙන වෙලාවෙදී මේ විදියට මේ කැටේ අරගෙන සල්ලි බබා තමයි ඉතින් මේක ඇත්තරම මේ වෙන් කරන එකනේ රුපියලේ කාසි වෙනම 5 කාසි වෙනම 10 කාසි වෙනම. ඉතින් එයා ඒක හරි ආසයි. ඒක අපිට තනියම කරන්න දෙන්නෙත් නෑ. එයා ඉන්න වෙලාවක කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා මෙයා ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවක මේ හවස් කාලෙදී තාත්තත් එක්ක එකතු වෙලා මෙයා මේ සල්ලි එකතු කරනවා. මෙයාට ඇත්තටම හොඳට සල්ලි ගණන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ 5000 එතකොට 2000 ඒ වගේ ලොකු ගාණක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් පොඩක් කාසි නම් ටිකක් පැටලෙනවා. ඒත් මෙයා කරන්නේ දැන් මෙතන 10 කාසි 10ක් පොඩි එක පිට තියලා එතකොට 100 ගොඩක් හැදෙනවා. ඉතින් මේ විදිහට මේ තාත්තා කියලා දුන්න විදිහට එයා තාත්තට උදව් කරනවා සල්ලි කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඉතින් මම අද කියන්න උත්සාහ කරේ මෙන්න මේ ක්‍රමෙන් ඇත්තටම අවුරුද්දට අපිට 15000ක් විතර එකතු වෙනවා. මොකද සමහරවිට බබාට අවුරුද්දට හම්බෙන සල්ලිත් එයා කැටට දානවා. එතකොට සමහරට මේ රුපියලේ කාසි 10 කාසි 5 කාසි වලින් 7500ක් විතර එකතු වෙනවා. ඉතින් බබා කියන්නේ මොනවා හරි කෑමක් ගත්ත මේ ඉතුරු වෙන සල්ලි එහෙම කාසි තිබුණොත් එයා ඇත්තටම මේක ඉතුරු කිරීමට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මම මේකෙන් අදහසක් ගන්න කියන්නේ දැන් සමහර අය ඉන්න පුළුවන් පොත් මාසෙට පොත් ගන්න. එතකොට ඒ වගේ දෙයකට මේක කරගන්නත් පුළුවන්. කියන්නේ කියවීමේ මාසෙට යන සාහිත්‍ය මාසෙට. ඒතර පොත් ගන්නකොට මේ වගේ කැටයක සල්ලි දාලා තිබුණා නම් ඒ වෙනුවෙන් ඒක යොදවන්න පුළුවන්. ඉතින් ඇත්තටම බබා නම් ඉතිරි කිරීමට තමයි යොදවන්නේ. ඉතින් People's Bank එකේ සනස ළමා ඉතිරි කිරීමේ ගිණුමකයි මෙයාගේ සල්ලි තියෙනවා. ඒ වගේම අවුරුද්දට සැරයක් gift එකක් හම්බනවා. ඒ කියන්නේ සනස නම් බබාගේ බර්ත්ඩේ එක දවසටයි අවුරුද්දට එතකොට ඒ වගේ විශේෂ දවස් වලට සල්ලි දාති gift ලැබෙනවා. ඉතින් අපි ඇත්තටම වැඩිපුරම එකතු කරන්නේ දැන් නම් බබාට තාම වයස අවුරුදු 8ක් නිසා අවුරුදු 18ක් වෙනකන් ඉතින් යාට සල්ලි ගන්නත් බැරි හින්දා දැන් නම් අපි ඇත්තටම දාන්නේ ගවර්න්මන්ට් බැංක් එකට තමයි වැඩිපුරම සල්ලි. මොකද මෙයාගේ ලොකු ප්‍රමාණයක් අපි දැන්ටමත් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා People's Bank එකට තමයි වැඩිපුරම දාන්නේ. ඉතින් මෙන්න මේ වගේ විශේෂ කාසිත් හම්බ වෙනවා අපිට මේ වගේ මුදල් එකතු කරලා තියෙද්දි. ඉතින් මේ වලට පේනෝනේ 20 rupees. එතකොට ඒ වගේ 1000 5000 ඒ වගේ ඒවත් ඉතින් වෙනම එකතු කරලා අපි අන්තිමට මේ ඔක්කොම බබාගේ පොතට දානවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බබාට මේ වෙද්දි පුංචිම කාලේ යට ලැබුණු තෑගි කිහිපයක ෆොටෝ ඇති. මම ඒවා මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරන්නම්. මේ මට මතකයි සනසෙන් සහ People's Bank එකෙන් එක් කාලෙදි ලැබුණු තෑගි. ඉතින් ඔයාලටත් බබාට පුංචි හරි ඉතිරි කිරීමක් කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ ක්‍රමයක් අනුගමනය කරොත්.